මම කොමර්ස් සබ්ජෙක්ට් එක තෝරගන්න හේතුවක් වන ස්ථානයත් Hello ළමයි, welcome to my YouTube channel. මේක මගේ පළවෙනි vlog එක. ඉතින් ළමයි මම අද යන්නේ තක්ෂිලාවේ කොමර්ස් ඩේ එකට. ඒකට එන්න මටත් ඉන්විටේෂන් එකක් හම්බුණා. මේ අපේ ඉස්කෝලේ ඇතුලේ view එක. මේ ළමයි main hall එක. දැන් අපිට මෙතන seat numbers දුන්නා අපේ. මේ තියෙන්නේ ඇතුලේ view එක. මාරම ලස්සනයි. මාරම vibe එකක් තියෙන්නේ view එකේ. දැන් අපේ ළමයිගේ talents ටික ඔයගොල්ලෝ බලන්නකෝ. लोक देवा वेदना मल देवनी बन रुबिना मल कुमरी नोयमी नवरत मानोयमी මේ තියෙන්නේ මම මෙඩල් එකේ සර්ටිෆිකේට් එකයි ගන්න වෙලාව. වන ස්ථානයත් සමස්ත දේව චපරේ යුනිවර්සිටි එකේ පීඨාධිපති අතින් තමයි මට සර්ටිෆිකේට් එකයි මෙඩල් එක හම්බුනේ. ඔබට හිමි සහතිකපත් ලබා ගැනීමට ඔන්න ඉතින් මං කතාව ගන්න වෙලාව. චුට්ටක් බයෙන් බය තමයි ගියේ. ඒත් ටික වෙලාවකින් ඒක හරි ගියා. දිස්ත්‍රික්කයේ හල්මුණ ස්ථානයක් ලබාගත් නෙත්මිහි භාෂාව තුළට සොයන්නේ ඔබට මේ ආරාධනය අපි සැම ආමන්ත්‍රණය කරන්නට. අද මට මෙතනට ෆයිල් තියෙන රාජකාරිය තමයි කොමර්ස් එකේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ළමයෙක් විදියට වැඩ කරේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මම තක්ෂිලාවට ආවේ 2016 දී ශිෂ්‍යත්වයෙන්. ඊට පස්සේ මම O level කරන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. රිසල්ට් එකේ 9යි. ඊට පස්සේ මම කොමර්ස් සබ්ජෙක්ට් එක තෝරගන්න හේතුවක් වන්නේ මට අර ලොකු පීඩනයකින් යුතුව ඒ ලෙවල් කාලේ වැඩ කරන්න ඕන කමක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ නෝමල් විදිහට වැඩ කරගෙන ගිහිලා රිසල්ට් එකක් ගන්න එකක් තමයි මට ඕනේ. රෑන්ක් එකක් බලාගෙන කියලා ගොඩක් හાર્ඩ් වර්ක් වැඩ කරේ නැහැ. එතකොට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ආශ්‍රය කරන යාළුවෝ ගොඩක් බලපාන ඔයගොල්ලෝගේ රිසල්ට් එකට යන්න. මොකද අපි යාළුවෝ 5 දෙනෙක් कभी मैच किया साड़ी के फॉल सा कभी मैच किया कभी छोड़ दिया कभी कैच किया දැන් බලන්න අපේ දැහැ මෙයාගේ මෙහෙම මල වීඩියෝ කරන්න මේනේ නේද? ලස්සනයි. look like මේ බලන්න. දැන් ඉතින් ෆන්ක්ෂන් එක ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ සින්දුවල ඩාන්ස් කරන්න තමයි. මම ඔයගොල්ලන්ට මම පාඩම් කරපු විදිය ගැන එහෙම vlog එකක් අරගෙන බලාගෙන ඉන්නවා ආසාවෙන්. ඉතින් ඔයාලා මගේ vlogs වලට කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හැමෝටම good luck. Bye bye.